මේ බලන්න මම හදපු පොලොස් එකේ ලස්සන. ඇත්තටම මේ පොලොස් එක දැක්කම කන්න හරියට ආස හිතෙනවා. ඉතර හැදුවා. එතකොට පොලොස් මාළුවෙන් චුට්ටක් බෙදාගෙන ආයුබෝවන්. අද උදේ පාන්දරම ඔන්නම පොලොස් සැඹුලක් තමයි හදන්න යන්නේ. ඔයගොල්ලෝ කවුරුත් ආසයිනේ පොලොස් කන්න. ඒ හන්ද ඔන්න මං තෙල් බේරෙන පොලොස් සැඹුලක් තමයි හදන්න යන්නේ. ඉතින්ලා මම පොලොස් ටික කපා ගන්න තමයි හදන්නේ. දැන් මම මේකේ තියෙන පොහොල්ල ටික ඉස්සෙල්ලාම අරින්න යන්නේ. ඇත්තටම මේක හරීම ගුණ කෑමක්. ගොඩක් අය මේක කන්න ආසයි. ඇත්තටම බබාලා හම්බෙන්නේ ඉන්න අම්මලාට ඊටාම වටින කෑමක් මේක. බබාලා හම්බුණාට පස්සෙත් මේක ඇත්තටම අම්මලා කන කෑමක්. ඒගොල්ලන්ට හරියට මේක දෙනවා. මොකද ගුණදායක හන්දා කිරියෙන්නක් දෙනවා. බබෙක් කියන දැනගත්තම ඉස්සෙල්ලාම අපිට අම්මලා මේක තමයි හදලා දෙන්නේ. එකට ගුණ හන්දා. ඉතින් අපි මේක අදමු ඔයගලන්ට හදන හැටි කියලා දෙන්නේ. ඇත්තටම අද හොඳ පොලොස් ගෙඩියක් හම්බෙලා තියෙන්නේ. ගාන්ට පැහිලා තියෙනවා මේ පොලොස් ගෙඩිය මෝරලත් නැහැ. උඩටම හොඳට හැදිච්ච පොලොස් ගෙඩියක්. මම මේක කපලා දානවා දැන්. මම මේක ඉස්සෙල්ලා දෙහිය මුල් ටිකක් මෙලි කරනවා. මොකද නැත්තම් මේකේ කහට පිපෙන හන්දා. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මේක මේ වගේ පොත් මෙතන කපලා අයින් කරන්න ඕනේ පොලොස් වලට. නැත්නම් නිකන් කනකට හයියට අහු වෙනවා. මෙන්න මේ ගානට වගේ පොලොස් එක කපලා ගන්න ඕනේ. මම මේක පොල් බැදලා යන්නේ. මම ඔයගලන්ට කියලා දෙන්නම් පොල් නැත. සමහරු මේක හදන්නේ මිරිස් ටික දානවා. 3-5 ටික දානවා. බැදපු 3-5 දානවා. අනේ එම නම් රස නෑ. ඔයගලන්ට මම මේක හරිම රසට හදන විදිය කියලා දෙන්නම්. පොල් බැදලා හාල් බැදලා අන්න ඒ විදියට පොලොස් මාළුවක් උයන්න හරිම රසයි. හැබැයි මේක අපි දැන් උයලා දැන් කන්නේ. මේක පොලොස් මාළුවක් හැදුවම අපිට රස තේරෙන්නේ අද උයලා ආපහු හෙට තමයි මේ පොලොස් මාළුවේ හරි රස කන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඔයගලන්ට මේක රසට කන විදිය රසට හදන විදිය කියලා දෙන්නම්. මෙන්න ඉතින් මම කපාගත්තු පොලොස් ටික දැන් මම මේක හොදලා ඇතිලියට දාගන්න තමයි දැන් හදන්නේ. මම ගොඩාක් ලොකුවට කැපුවේ නැහැ පොඩි එක කපාගත්තේ. මොකද එතකොට ඉක්මනට තැම්බෙන හන්දා. හොඳ පොලොස් ටික මෝරල් නැහැ දපටි එක තියෙනවා. සමහරක් ඒවා තියෙනවා ගැට පොලොස්. පොලොස් ගන්නකොට අපි තෝරලා තමයි ගන්න ඕනේ. සමහරක් ඒවා තියෙනවා ලොකුවට මේ ඇට මිදුළු හැදිච්ච ඒවා ගන්න එපා කොයි වෙලාවක. ඒවා සාමාන්‍යයෙන් අපි සමහරක් ඒවා ගන්න අපි මැල්ලුමට වගේ. මම ඔයගලන්ට පස්සේ පෙන්නන්නම්. මම පොල් ටිකක් ගාලා දැන් මම පොල් ටික බැදිනකන් ඒ අතරතුර පොල් ටික මිරික ගන්න හදන්නේ. මොකද මිටි කිරි ටික හොඳට ගන්න ඕන හන්දා මම පොල් ගෙඩියක්ම ගත්තා. පොලොස් මාළුවට
දැන් මේකට මම කුරුඳු පොතු, කරදමුංග, කරාබු නැටි සේරම දාලා බෙදලා තියෙන්නේ. දැන් මම මේක පොල් ටිකක් දාලා කලවම් කරලා කොටා ගන්න තමයි හදන්නේ. මේක තමයි ඇත්තටම පොලොස් මාළුවක් හදන හරිම ක්‍රමය. ඊට පස්සේ තමයි පිටු පහේ ටික දාන්නේ. මේ විදිහට හැදුවම හරිම රසයි. මොකද හොඳට පහේ තැවිරිලා තියෙනවා පොලොස් කෑල්ලේ. බලන්නකො දැන් මේක හැදුවම කොහොමද මේක කියලා. හරි සුවඳයි. කොටනකොට පොල් වල සුවඳ, කරදමුංග, කරාබු නැටි, කුරුඳු පුටු වල සුවඳ. හාල් බැද්දමත් හරියට සුවඳනේ. දැන් මෙන්න මම කොටාගත්ත හාලුයි, පොළුයි, කරදමුංග, කරාබු නැටි, කුරුඳු පුටු එක මේක සමහරක් අය හීනියට අඹරලත් ගන්නවා. මම ඉතින් ලේසියට මෙතන වංගෙඩිය තියෙන හන්ද හැමදේම කොටාගෙන තමයි ගන්නෙ. දැන් ඊට පස්සේ මම මේ පහේ ටික දාලා ටෙම්පරාදුවට තමයි ලෑස්ති වෙන්නේ. මම ඉස්සෙල්ලම මේකට කහතේ හැන්දක් දානවා. ඊට පස්සේ අමුතුල් පහ වැඩි දාන්නේ, චුට්ටයි දාන්නේ. වැඩි දාන්නේ ඒකට. හරි දැම්මට මම මේකට ගොරක කෑල්ලකුත් දානවා. අපි හැමතිස්සෙම ගොරක දානකොට හොඳට හොදලා දාන්න ඕනේ. මොකද ගොරක කෑල්ල ඇස්සේ වැඩිම තියෙනවා. ඊට පස්සේ මම බෙදපු 3-5 මේකට තේ හැන්දක් විතර දානවා. මොකද මම විශේෂයෙන් දාන්නේ මම මේක ගෙදර හදපු එකක් හන්දා වැඩි ඒක හන්දා මම දානවා. මුදක් දාන්නේ නැහැ. මොකද මේ අතන කලුවට මම පොල් අඹරලා තියන හන්දා. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් දානවා. ඊට පස්සේ දැන් මම හදපු මික්සර් එක දානවා. මේක ඔක්කොම මම දානවා. ඊට පස්සේ මම මේකට ලුණු තේ හැන්දකුත් දානවා. මම මේකට දැන් පොල් තෙල් ටිකක් දානවා ටෙම්පරාදුවට. මම පොඩ්ඩක් නිල්ලර අඩු කරනවා. ටික ඔක්කොම කලවම් කරලා මම මේක අනා ගන්න තමයි හදන්නේ. වතුර පොඩ්ඩක් කලවම් කරනවා. දැන් මම දාපු පහේ ටික ඔක්කොම දාලා කලවම් කරලා දැන් බලන්න ඕගොල්ලෝ මේක අපි නිකන් පහේ දාලා හැදුවනම් මෙච්චර ලස්සනට පහේ පාට පහේ ඇනිල්ලක් ඉන්නේ නෑ. දැන් බලන්න මම මේ පොල් අඹරලා හාල් අඹරලා දාපුවෙන් මේ පොලොස් මාළුවේ තියෙන පාට එතකොට මේක කොච්චර දැන් මේක හැදිලා එනකොට මේක හරිම ලස්සනයි. ලස්සනට වඩා මේ පහෙත් එක්ක රහයි. ගොඩාක් රසට තමයි මේ පොලොස් එක අපිට හැදිලා එන්නේ. දැන් මම මේක වතුර පොඩ්ඩක් දාලා තම්බලා ඊට පස්සේ තමයි මිටි කිරි ටික දාන්න හදන්නේ. දැන් මම ඉස්සෙල්ලම වෙලා තියෙන්නේ සුදු ලුණු ටික දානවා. මේක ඉතින් ගොඩක් කර වෙනකන් තියන්නේ සුදු ලුණු, අවු මිරිස්, බී ලුණු, සම්ප කරපිංච
අන්තිමට තමයි මම තක්කලි ටික දාන්නේ. ගොඩක් අය තක්කලි නම් කෑම වලට දාන්න කැමති නැහැ. සමහරව හාල් මැස්සන්ටවත් තක්කලි දාන්නේ. ඒ වුණාට මම නම් හැම කෑමකටම තක්කලි දානවා. මොකද තක්කලි වලින් කෑමට මුතුන රසයක් එනවා. ඇත්තටම තක්කලි කියන දේ අගුණ නෑ. සමහරව තක්කලි අමු වෙනුත් කනවා. දැන් මම ගින්දර ටිකක් වැඩි කරනවා. තව මට එක දෙයක් ගන්න අමතක වුණා උඩු හාල් ටිකක්. ඒකත් මම මේකට එකතු කරගන්නවා. මොකද පොළොස් එක හිඳිට ගින්දර තැම්බෙන්න ඕනේ. ගින්දර ඉක්මනට දාලා උතුරලා අපි පරිප්පු හොද්දක් හදන විදිහට පොළොස් මාළුවක් අපිට කන්න බෑ. හිමීට බැහි බැහි තමයි පොළොස් මාළුව රසට හැදෙන්න ඕනේ. ඇත්තරම පොළොස් මාළුවක් මේ ගෑස් ලිපට වෙනවට වඩා ගොඩාක් රසයි දර ලිපක අපිට හදන්න තියෙනවා. මට ඇත්තටම දර ලිපක් නෑ. මම ඒක හන්දා මේ ගෑස් ලිපේ තමයි අද පොළොස් මාළුව හදන්නේ. පොඩ්ඩක් දානවා මේ තෙලුත් එක්කම කලවම් වෙන්න. ඊට පස්සේ මම පොළොස් මාළුව මේකට දාලා තැම්බෙන්න තියනවා. ඇත්තටම මිනිම පෞෂ්‍යදායී ආහාර ඇත්තටම මේවා හැම කාලෙටමත් නෑ. ඉතින් මේ වගේ තියෙන කාලයකවත් අපි හදලා කන්න ඕනි. මේවා තරම් එඟට ගුණදායක දේවල් කොහෙවත් නෑ. අපි කොච්චර පරිප්පු වල හදලා කෑවා. ඉතින් ඔන්න දැන් මම අනාගත්ත පොළොස් ටික මේකට දාන්න හදන්නේ. බලන්න දැන් මම මේකේ තියෙන පාට දැන් මම මේක වතුර ටිකක් දාලා හොදලා බාගෙනද ඊට දාන්න හදන්නේ. හස් එකක් වගේ. පැය භාගයක් විතර මේක තියමු. මෙහෙම හිමින් උතුරලා පත් වෙලා එන්න. තමයි වඩන්නේ. දැන් මම මේක ටිකක් උතුරන්න තියලා අඩු ගින්දරේ හිමින් පොළොස් එක දැහෙන්න තියෙනවා. අපි අපේ භාගකින් විතර අපව මේ පොළොස් එක බලමු. එතකොට තමයි මේක ලස්සනට තෙල් පෑදිලා තියෙනවා බලන්න පුළුවන්. මේ බලන්න මම හදපු පොළොස් එකේ ලස්සන. ඇත්තටම මේ පොළොස් එක දැක්කම කන්න හරියට ආස හිතෙනවා. මේක බත් එකකටත් කියාපු වෑංජනේ. එතකොට ඉදියප්ප වලටත් හරිම ෂෝක්. මේ බලන්න මේකේ තියෙන පහේ අල්ලලා තියෙන ලස්සන මෙන්න ඕගොල්ලෝ මේ විදිහට තමයි අනිත් දවසේ පොළොස් හදන්නේ. පහේ බෙදලා, පොල් බෙදලා, එතකොට හාල් බෙදලා, එතකොට මේ විදිහට හිදෙන්න පොළොස් එකක් හැදුවම බත් කත හැකි බඩ පිරෙන්න. එක්කම මට හෙට වෙනකන් නම් ඉන්න බෑ. හැබැයි මේක දැන් කාලා නම් රස නෑ.
මේක හිට වෙනකොට තමයි මේකේ නියම රස එන්නේ. දැන් මේ විදියට හිඳෙන්න මේක මෙහෙම්ම තියලා මම ඇතිලියෙන් වහලා තියලා මම රැයට තමයි මේක කන්න ගන්නෙ. තමයි මේකේ නියම රස එන්නේ. මොකද හොද්දක් හදපු ගමන් කාපුවම මස් මාළු පොලොස් වගේ වෑංජන ඒ වෙලෙම කාපුවම රස දැනෙන ගතිය අඩුයි. මොකද පහේ අල්ලපු ගමන්නේ. ඒ හන්දා මේ පහේ ටික අර පොලොස් කෑල්ලට හොඳට උනලා ඉවර වෙලා ඒක පස්සේ කනකොට තමයි මේකේ නියම රස දැනෙන්නේ. ඒ වුණාට මම බත් චුට්ටක් බෙදාගත්තා. දැන් මේ පොලොස් කෑල්ලක රස බලන්න. මම පරිප්පු හැදුවා, බිත්තර හැදුවා. එතකොට පොලොස් මාළුවෙන් චුට්ටක් බෙදාගෙන දවල්ට කන්න කියලා හිතුවා. ඕගොල්ලොත් මේ වගේ පොලොස් මාළුයි, බිත්තරයි, පරිප්පුයි හදලා වුණත් දවසේ මාළු නැතත් මේ වගේ වේලක් කන්න. එතකොට බඩ පිරෙන්නපත් කන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මේ වගේ කෑම පොලොස් මාළුවක් හදලා මට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඕගලන්ට ගොඩාක් ස්තුතියි.